අවලෝකීතේශ්වර බෝසතුන් හා මෛත්‍රී බෝසතුන් යනු එක්කෙනෙක්ද දෙන්නෙක්? දෙන්නෙක් කියලා කිව්වත් ප්‍රශ්නයක් නැති වෙනවා. එක්කෙනෙක් කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. මොකද මෛත්‍රී බෝධිසත්වයන්ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පවතී. මෛත්‍රී බෝධිසත්වයන්ගේ බුද්ධත්වයට පෙර ජන්මය, ඕනම බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පෙර ජන්මය අවලෝකීතේශ්වර. අවලෝකීතේශ්වර කියන්නේ බුද්ධ පදවියක්. ලෞතර බුදුරුන්ට දෙවෙනි, වෙන කිසිවකට නොදෙවෙනි, මරුන්ට වක්කන් නොදෙවෙනි, 84000ක් මහ බෝසත්වරුන්ට නොදෙවෙනි පදවියක් වෙනවා අවලෝකීතේශ්වර කියලා කියනවා. බෝධිසත්ව ගුණපාඨයේ මෙයා හොයාගන්න ටිකක් අමාරුයි. මහස්ථාන ප්‍රාප්තද, සර්වාර්ථ නාමද, බෝසත් මහසත් මෛත්‍රියද, බෝසත් මහසත් සිංහද? ඒ කට්ටියක් ඉන්න වෙනවා 84000ක් බෝසත්වරු අතරේ. නමුත් ඕකේ බුදු කෙනෙක් ඉන්නවා කියලා කියන තථාගතයන් වහන්සේ. 84000ක් බෝසත්වරු අතරේ බුදු කෙනෙක් ඉන්නවා කියලා. 84000ට බුදු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ටත් බුදු කෙනෙක් ආකාරයට පෙනී සිටින්න පුළුවන් කියලා කියනවා අවලෝකීතේශ්වරට. මහසත් සිංහ මෙතේ බුදු ළඟට බුදු වෙන්න ඉන්න කෙනයි. එයාටත් බුදු කෙනෙක් ආකාරයට පෙනී සිටින්න පුළුවන් කියලා කියනවා අවලෝකීතේශ්වරට. බුදුන් පුදපු පුතුන්ට කියනවා පුදන්නේ අවලෝකීතේශ්වරට. ඒ කියන්නේ බෝසත්වරු බුදුන් ඕන තරම් පුදලා තියෙනවා. පිට දීලා තියෙනවා, ගිනි තියාගෙන තියෙනවා, ඇසිස් මස්ලේ බුදුවරුන්ට දන් දීලා තියෙනවා. බෝසත්වරු කියන්නේ ඒ කට්ටියට. නිකන් දෙනෝ මට වැඩක් නෑ තෝගේ වයින්. එහෙම හරියන්නේ නෑ, මට දෙන්න ඕනේ කියලා පුදනවා. ඒ සැබෑ බුදුවරු තථාගතවරුන්ගේ ඉස්සරහ බෝසත්වරු කරන දෙයක් වෙනවා. ඔබත් එහෙම කරනවා නම් සැබෑ බුදුවරුන්ගේ තථාගතවරුන්ගේ ඉදිරිපිට කළ යුතු එකක් වෙයි. නමුත් බෝසත් පුත්‍රේනි දූවරුනි දෙගොල්ලක් ඉන්න කුල පුතුනේ කුල දූවරුනි. මේ අවලෝකීතේශ්වර කියන කෙනා බුදු කෙනෙක් කියලා කියනවා. ඔහු බුදු කය ලෝකෙට වඩම්මන්නේ නැහැ කියලා. මෛත්‍රී බෝධිසත්වයෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් එන්න කොච්චර තවතිසාවේ ඉඳලා ලෑස්තිුණත් මෙහාට එනකොට විකෘති වෙනවා. මහසත් මෛත්‍රිය මෙහාට එනකොට විකෘති වෙනවා. ඒකට හේතුව ප්‍රඥා බෝසත්වරුන්ට දීපු දඬුවම්. ප්‍රඥාවෙන් අධිකව බුදු වෙන්න හිටපු කට්ටියන්ට තමන්ගේ අතින් වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒවට විපාකාකාරයට තවතිසාවේ ඉඳලා හදිසියෙන් කප නැසෙන වෙලාවට එන්න ඉඩ තියෙනවා. මෛත්‍රී බෝධිසත්ව කප නැසෙන වෙලාවට. ඒ කියන්නේ මහා මිහිඳු ලෙස ආවේ මෛත්‍රී බෝධිසත්වය. මහා මිහිඳු ලෙස ආවේ අනුබුදු ආකාරයට ආවේ මෛත්‍රී බෝධිසත්වය. දැන් එහෙම එන්න පුළුවන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එනවා. මහා මිහිඳුට ලොකු කයක් ශරීරයක් තිබිච්ච කෙනෙක් නෙවෙයි මහා මිහිඳු කියලා කෙනෙක්. තාත්තා සක්විති කෙනෙක් වෙයි. ලොකු ශරීරයක් තිබිච්ච කෙනෙක් නෙවෙයි මහා මිහිඳු කියලා කියන්නේ. එයා අනුබුදු වෙයි. අනුබුදු කියලා කියන්නේ කාටද? මතු බුදු වෙන්න ඉන්න කෙනාට. එතකොට කෙනෙකුට ඕවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා කෝ කය කියලා ප්‍රශ්න කරොත් එහෙම අන්නතන පෙන්වීමට හැකියාව තියෙනවා. මිහිඳු කියලා කියන්නේ අනුබුදුට වෙන්නේ. මහරහත් කියලා කිව්වේ කට්ටිය තේරෙන්නේ නැති නිසා. අනුබුදුවරු පහළ වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. ඒක ෂණේ කපන සෙන්න ලැස්තිනවා. කල්පේ නැසෙන්න ලැස්තිනවා. ආන්නේ ඒ වෙලාවට පහළ වෙන කට්ටිය. පහළ වෙලා ඉලා නැවත ධර්මයේ දික් විජය කරනවා. එතෙන්දී ඔය මෛත්‍රී බෝධිසත්වය තමයි අනුබුදු ලෙස පහළ වෙන්නේ. අනුබුදු මහමිහිඳු ලෙස. මෙතනත් පහළ වෙලා තියෙන මෛත්‍රී බෝධිසත්වයනෝ අවලෝකීතේශ්වර ලෙස. අවලෝකීතේශ්වර ලෙස පහළ වුණාන් පස්සේ තමයි බුදු වෙන්න බුද්ධ භූමිය හදා ගන්න පුළුවන් වෙන්නේ. සියලු පාරමිතා මහ පොළොවෙන් තියන්න පුළුවන් වෙන්නේ. අවලෝකීතේශ්වර පදවිය ලැබුවේ නැත්තම් බුදු වෙන්න බෑ කියලා කියනවා. අවලෝකීතේශ්වරට පිදුවේ නැත්තම් බුදු වෙන්න බෑ කියලා කියනවා. බුදුන් පිදුවේ නැත්තම් අවලෝකීතේශ්වර වෙන්න බෑ කියලා. මේ කතාවේ තියෙන්නේ බුදුන් පුදා අවලෝකීතේශ්වර වෙමු කියලා කතාවක් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ අවලෝකීතේශ්වර පුදා බුදු වෙමු කියන කතාවක් වෙනවා. බුද්ධ විෂය පළල්ුනේ අවලෝකීතේශ්වර නිසා වෙයි.